අපි රසම රස පොඩිමක් හදමුද? අපිට පොඩිම හදන්න බිත්තර, උණු කරගත්තු පොල් කිරි, එන්නස, සීනි පැණි ඕනි වෙනවා. දැන් අපි බිත්තර දෙක කඩා ගමු. දැන් මේ දෙක හොඳට ගසා ගන්න. හරි. දැන් මේකට සීනි පැණි ටිකක් එකතු කරගන්න. ඒකත් හොඳට කලවම් කරගන්න. ඒකට දැන් අපි උණු කරගත්ත පොල් කිරි ටික චුට්ට චුට්ට දාගන්න ඕනේ. ඒකත් හිමීට ගසා ගන්න. දැන් අපි ඒකට එන්නසල් ටිකක් එකතු කරගන්න ඕනේ. ඔයාලට කැමති නම් වැනිලා ටිකක් එකතු කරගන්න. මම නම් එකතු කරගන්නේ එන්නසල්. හරි. දැන් අපි මේක හොඳට කලවම් කරගමු. හරි. දැන් නම් අපි මේක කලවම් කරගෙන ඉවරයි. දැන් අපි මේක බෝල් එකකට දාගමු. මම නම් මෙන්න මේකට තමයි හදාගන්නේ. අපි එකට සීනි පැණි ටිකක් දාගමු. ඔයාලට සීනි පැණි නැත්නම් කිතුල් පැණි ඔය විදිහ ඕනිම පැණි වර්ගයක් මේකට දාගන්න පුළුවන්. දැන් අපි මේකට අර හදාගත්ත පොඩි මිශ්‍රණය දාගමු. හරි. අපි දැන් ඒක දාගෙන ඉවරයි. දැන් අපිට මේක තියෙන්නේ හොඳට මේ රත් කරගන්න. ඔයාලා කැමති නම් මේක දරලිපේ හරි එහෙම නැත්නම් ගෑස් එකේ හරි ඔයාලා කැමති විදිහකට මේක හොඳට දම්ම ගන්න. ඔන්න අපි අපේ කැරමල් පුඩින් එක හදලා ඉවරයි. ඉවරමු. මේ තියෙන්නේ අපි හදපු කැරමල් පුඩින් එක. බලන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා. දැන් අපි මේක බෝල් එකකට දාගන්න ඕනේ. මේ තියන්නේ අපි හදපු පුඩින් එක. බලන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා. බලමු. හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා බලලා
කමෙන්ට් කරන්න. ඒ වගේම අමතක නොකර සබස්ක්‍රයිබ් කරන්න.